හරි. අපි බලමු අද මේ කතාවෙන් ඉගෙන ගන්න තින්නේ මොකන්ද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න කිසිම හමුදාවක් නැහැ එකම එක ආයුධයක්වත් අතේ නැහැ ඒ තනියම හිටපු මිනිස්සෙක් ඒ කාලේ ලෝකේ තිබුණු බලවත්ම අධිරාජ්‍යයක් දන ගැස්සුවා කිව්වොත් ඒක කොහොමද උන්නේ මේ අදහගන්න බැරි කතාවේ එන්නේ නැපෝලියන් හිල්ගේ සුප්‍රසිද්ධ Think and Grow Rich කියන පොතෙන්. එයා මේක පැහැදිලි කරන්න උදාහරණයකට ගන්නේ මහත්මා ගාන්ධිව. බලන්නකෝ. එතුමාට සල්ලි තිබ්බේ නෑ, ඉන්න ලොකු ගෙයක් තිබ්බේ නෑ, හමුදාවක් ගැන හිතන්නවත් දෙයක් නෑ. ඒත් එයා ළඟ තිබුණු බලය ඒ කාලේ හිටපු අනිත් හැම නායකයෙක්ටම වඩා අතිවිශාලයි. ඉතින් මොකද්ද මේ බලයේ රහස? පොත කියන විදිහට ඒ හැම දෙයකම යතුරු උනේ එකම එක දෙයයි. ඒ තමයි එයාගේ මනස ඇතුලේ තිබුණු නොසැලෙන විශ්වාසය. හරි. දැන් විශ්වාසය කිව්ව ගමන් සමහරු හිතයි මේ නිකම්ම අදහන එකක් ගැන කියලා. නෑ මේක ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. මේක නිකම් නිශ්ශබ්දව තියෙන දෙයක් නෙවෙයි. මේක සක්‍රීය නිර්මාණශීලී බලයක්. මිලියන ගාණක් මිනිස්සුන්ව එකම අරමුණකට පුළඹවලා යථාර්ථයම වෙනස් කරන්න පුළුවන් තරම් ප්‍රබල දෙයක්. ගාන්ධි කරපු දේ පුදුමයි. එයා ළඟ සල්ලි, සොල්දාදුව වගේ බලය සාම්ප්‍රදායික දේවල් එකක්වත් තිබ්බේ නැහැ. ඒත් එයා තමන්ගේ විශ්වාසය පාවිච්චි කරලා මිලියන 200ක මිනිස්සුන්ගේ හිත ඇතුළට ඒ විශ්වාසයම බද්ධ කරා. හිතන්නකෝ ඒකේ බලය. මිලියන 200ක් මිනිස්සු එකම හිතක් වගේ එකම අරමුණකට වැඩ කරනවා. ඒක ලෝකේ බලවත්ම හමුදාවකටවත් කරන්න බැරි වුණ දෙයක්. එහෙනම් මොකද්ද මේ කියන විශ්වාසය? මේක හැදිලා තියෙන්නේ මොන වගේන්ද? අපි පොඩ්ඩක් මේකේ රසායනික සංයුතිය, ඒ කියන්නේ කෙමිස්ට්‍රි එක ගැන බලමු. පොතේ මේක පැහැදිලි කරන විදිය හරිම අපූර්වයි. විශ්වාසය කියන්නේ අපිත් එක්ක ඉපදෙන දෙයක් නෙවෙයිලු. මේක අපිම හිතාමතාම ඕනකමින් හදාගන්න ඕන දෙයක්. කොහොමද? අපේ යටි හිතට, ඒ කියන්නේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට එකම දේ නැවත නැවත කියලා උපදේශ දීලා හදාගන්න පුළුවන් මානසික තත්වයක්. නැපෝලියන් හිල් කියනවා විශ්වාසය කියන්නේ මනසේ ප්‍රධාන රසායනඥයා කියලා. හිතන්නකෝ ඒක අපේ ඔළුවට එන නිකම් හිතවිලි වලට පණක් බලයක් ක්‍රියාවක් දෙන්නේ අන්න ඒ රසායනඥයා තමයි. එයා නැතුව හිතවිලි කියන්නේ නිකම් අදහස් විතරයි. පොතට අනුව මේකේ බලය අතිවිශාලයි. හැම ධනයකම ආරම්භක ලක්ෂ්‍යය තමයි විශ්වාසය. ලෝකෙ වෙන ආශ්චර්ය කියන අපිට තේරුම් ගන්න බැරි අභිරහස් කියන හැම දෙයකම පදනම මේකයි. ඒ විතරක් නෙමෙයි අසමත් වීම කියන දෙයට තියෙන එකම ප්‍රතිවිරෝධය එකම බෙහෙතත් මේකොළු. විශ්වාසය තමයි අපේ සාමාන්‍ය හිතුවිල්ල කරගෙන ඒක අධ්‍යාත්මික තලයකට ගෙනියන බලවේගය. හරි. එහෙනම් මේ තරම් බලවත් දෙයක් ගොඩනගන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න නම් අපි මුලින්ම මේ විශ්වාසය කියන බීජය වවන්න ඕන තැන ගැන දැනගන්න ඕනේ. ඒ තමයි අපේ යටිහිත. පොතේ මේකට පාවිච්චි කරන උපමාව හරිම ලස්සනයි. අපේ යටිහිත කියන්නේ හරියට සරුසාර වගාබිමක් වගේ. හොඳට පදම් වෙච්ච ගෙවත්තක් වගේ. හැබැයි මේ ගෙවත්තට හොඳ නරක තේරෙන්නේ නැහැ. ඒක හරිම අහිංසකයි. අපි සාර්ථකත්වය, ධෛර්යය, විශ්වාසය වගේ හොඳ භෝගපල හිටවොත් ඒක ඒව ලස්සනට වවලා දෙනවා. ඒත් අපි බය, සැකය, දුප්පත්කම, අසාර්ථකත්වය වගේ වල්පල හිටවොත් කිසිම වෙනසක් නැහැ. ඒක ඒවත් උපරිමෙන් වවලා මුළු ගෙවත්තම විනාශ කරලා දානවා. හැබැයි මෙතන තියෙන වැදගත්ම බලවත්ම කාරණය තමයි මේක. මේ අපේ මනස කියන ගෙවත්තේ මොනවද හිටවන්නේ කියන එකේ සම්පූර්ණ පාලනය. ඇබ්සලූට් කන්ට්‍රෝල් එක. තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි. ඒක තියෙන්නේ අපිටමයි. ඒක තමයි කෙනෙක්ට තියෙන ලොකුම නිදහස සහ බලය. හරි. එහෙනම් දැන් අපි දන්නවා වගාබිම මොකක්ද කියලා. දැන් බලමු ඒකේ සාර්ථකත්වයේ බීජ හිටවන්න පොතේ දෙන ප්‍රායෝගික පියවරින් පියවර ෆෝමියුලා එක මොකක්ද කියලා. මෙන්න මේක තමයි ඒ ආත්ම විශ්වාසයේ ගොඩනගන පියවර 5 ෆෝමියුලා එක. මේකේ අදහස හරිම සරලයි. මේ පියවර අනුගමනය කරලා අපේ යටිහිතට ක්‍රමානුකූලව උපදෙස් දෙන එක ඒක හරියට මනසට කරන ට්‍රේනින් එකක් වගේ. මේ හැම පියවරකම අරමුණ වෙන්නේ විශ්වාසය කියන බීජය අපේ හිතේ ගැඹුරුම තැන හිටවලා ඒක කවදාවත් නොසැලෙන ශක්තිමත් ගහක් වෙනකම් වර්ධනය කරන එක. මෙතන තියෙන රහස නිකම් මේ ටික කටපාඩමින් කියන එක නෙවෙයි. වැදගත්ම දේ තමයි මේ හැම වචනයක්ම සම්පූර්ණ විශ්වාසයකින් හිතට දැනෙන්න දවස ගානේ හඬ නගලා කියන එක. එහෙම දිගටම කරද්දී ටිකෙන් ටික ඒ දේවල් අපේ හිතේ ස්වයංක්‍රීයවම වැඩ කරන කොටසක් බවට පත් වෙනවා. හරියට අපි හුස්ම ගන්නවා වගේ. අවසානයේදී අපි මේ කතා කරපු හැමදේම එකතු වෙන්නේ අපේ ජීවිතයේ හැම මොහොතකම අපි ගන්න ඕන හරිම මූලික තීරීමකට.
ඒ තමයි බය සහ විශ්වාසය අතර තේරීම. මේ දෙකම එක වගේ වැඩ කරනවා. අපි බය හිතට ඇතුල් කරගත්තොත් යටි හිත ඒක ඇත්තක් කරනවා. අපි විශ්වාසය හිතට ඇතුල් කරගත්තොත් යටි හිත ඒකත් ඇත්තක් කරනවා. එකකින් අපිව පහළට ඇදලා දානවා, අනිකින් අපිව ඉහළටම ඔසවනවා. තේරීම අපේ. පොතේ කියනවා එකම හුලකට පුළුවන් එක නැවක් නැගෙනහිරට ගෙනියන්න, තව නැවක් බටහිරට ගෙනියන්න. ඒ වගේම ස්වයං යෝජනා නීතියෙන් කෙනෙක්ව ඉහළට ඔසවන්නත් පුළුවන්, පහළට ඇදලා දාන්නත් පුළුවන්. ඒක තීරණ වෙන්නේ හිතුවිලි කියන රුවල් සකස් කරලා තියෙන විදිහානුවයි කියලා. බලන්නකෝ යටිහිතට වැරද්දක් පේන්නේ නැහැ. ඒකට ලැබෙන්නේ බයද විශ්වාසයද කියන එක අදාළම නැහැ. ඒකට දෙන ඕනෑම දෙයක් බාරගෙන ඒක යථාර්ථයක් බවට පත් කරනවා. මේකේ තියෙන කනගාටුදායක ඇත්ත තමයි මිලියන ගාණක් මිනිස්සු Taman දුප්පත්කමට සහ අසාර්ථකත්වයට උපතින්ම හිමිකම් කියනවා කියන විශ්වාස කරනවා. එයාලා දන්නේම නැතුව යාළමයි යාළගේ අවාසනාව නිර්මාණය කරගන්නේ. මොකද මේ ශ්‍රීනාත්මක විශ්වාසය යටිහිත කිසිම ප්‍රශ්නයක් නැතුව බාර අරගෙන ඒකේ විදිහටම යථාර්ථයක් බවට පත් කරනවා. ඉතින් අද අපි මේ කතා කරපු හැම දෙයකින්ම පස්සේ අපිට අපින් එමහන්න එකම එක ප්‍රබල ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. මේ අපේ හිත කියන සරුසාර වගාබිමේ අපි ඇත්තටම වවන්නේ මොනවද? අපේ ජීවිතය විනාශ කරන බය කියන වල්පැලද? නැත්නම් අපේ සිහින සැබෑ කරන විශ්වාසය කියන අස්වැන්දද? තීරණය තියෙන්නේ අපේ මතේ.